ඉතින් මීට එකද අවසර කර අලින් මට පොඩි අමුතු සීන්නක් වුණා. අමුතු කියන්න බෑ. අමුතු සීන්නක් වුණා. ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහරක් අය දන්නත් අන්නවත් නැත්නම් ස්ලීප් paralysis. අහලවත් නැතුව සමහරක් අය අන්න ඇති. ඉතින් අන්නේ නැති කට්ටියටම මම කියන්නේ ස්ලීප් පැරලයිසිස් කියන්නේ ඉඳාගෙන ඉද්දි ඔයාගේ මනසෙන් ඉදි ඒ වුණත් ඔයාගේ ඇස් දෙක ඇරිච්ච සීන් එකක් තමයි තියෙන්නේ. ඔයාට ඒ වෙලාවට ඔයාගේ අත් කකුල් මුත් හොල්ල ගන්න බෑ. කොටිම එක අතාක් අරගන්නවත් බෑ. නිකන් පැරලයිස් වෙච්ච සීන් එකක් වගේ තමයි ඒ වෙලාවට වෙන්නේ. ඒ වෙලාවට ඔයාට ෆිගර්ස් ඔයාගේ අඟට එනවා වගේ පේන්න පුළුවන්. හිටන් ඉන්නවා වගේ පේන්න පුළුවන්. ඔන්න ඔය වගේ සීන් එකක් තමයි අටවනේ ඇත්තටම කිව්වා. ඉතින් මම ඔකට ආයෙත් try කරලා බලන්න යනවා. හැබැයි purpose තමයි මේ පාර sleep paralyzed and අන්නේ බලමු මොකද රිසර්ච් කරලා මම හොයාගත්තා මේ සීන් එක එන්න හේතුවක්. එක තමයි sleeping on your back. දෙක lack of sleep. මට මචං මේ සීන් එක එන්න ඇත්තල lack of sleep නිසා කියලා හිතනවා. මොකද මේ දවස් ටිකේ අටම්බි ඉසි ගේම් channel එකේ වීඩියෝ රෙකෝඩ් කරලා එඩිට් කරනවා. ආයේ අනිත් පැත්තට මේ channel එකේ වීඩියෝ එඩිට් කරලා රෙකෝඩ් කරනවා. ඉතින් මේ දවස් අටම්බි ඉසි ඒ නිසා ඉදා ගන්න අම්මනේ පොඩ්ඩයි මට හිතනවා නිකන් lack of sleep නිසා එන්නේ නැති කියලා අන්න මේ සීන් එක ආවේ. අනිත් එක තමයි ස්ට්‍රෙස්. උංගන එක තමයි ස්ට්‍රෙස්. ඉතින් මොකද අන්තවනේ නයිට් කොමරට 4ක විතර ඉඳක් ගියා කොහොමරි මේ ඇඳ ඔක්කොම ඉති ගණන් එපා. ඒමසි ඉරාණ මුකුත් දුන්නේ මම අර එක දෙයකට අය කරා ස්ලීපින් ඔන් යබ එක විතරයි අය කරේ. එහෙම මුකුත් දුන්නේ නෑ. මම වැරදියට කරා දන්නෙත් නෑ. මොකද නෑ අර කුෂන් දෙකකුත් තියාගත්තා. මම දෙපැත්තෙන් ඔයගොල්ලෝ අකින්ට ෆොටේජ් එකේ මේ මං වැතරන්න නැති එලින් විතර ඇරලා හිටියේ. මේ පුතුනේ නෑ මං ෆොටේජ් එකත් ඇලුවා මේ මොනාරි ඒකේ පේනවා කියලා බලන්න. ඒකෙත් මුකුත් නෑ. මට මුකුත් පේන්නේ නෑ. ඒ සීන් එක උනේ නැත්නම් අර මාන්සීනේ අද නිසා දන්නේ නෑ. මොකද අද ඉඳලා කිසිම මාන්සියක් තිබෙන්නේ නෑ. මට මං අතලකටත් එක තමයි ඉඳගත්තේ. ආන්සි සීන් එක එන්නත් දන්නේ නෑ. මොකද එදා ඔක උන දවස මට පට්ටම ආන්සි නිටේ මේ ඒක නිසා දන්නේත් නෑ. අනේ වань අර මචං ඉතින් මට ඔන්න අදත් මේකට අය කරලා අන්න හිතුණා ස්ලීප් පැරලයිසිස් ඉන්නේ මම මේ වීඩියෝ රෙකෝඩ් කළා සතිය 4ක් විතර ඇති. ඔයගොල්ලන්ට විනාඩියෙන් වෙනකට සතිය 4ක් විතර එනවා මේ වීඩියෝ රෙකෝඩ් කරලා ඒ සතිය 4ට සීන් එකක් උන්නේ හොඳටනේ ඉඳාගත්ත හොඳටනේ ඉඳ ගියා. ඉතින් ඔන්න අද පොඩ්ඩක්ම ආන්සි මොකද මේ එල්ලම් ගන්න ගිහිල්ලා ආවා. පොඩි එඩිටිංగ్ වැඩකුත් එන ගන්න ඒ ඔක්කොමත් එක්ක මම වෙන කොණ්ඩේ තවල් අටම ආන්සි එනිසා අල්බ අලම් මොකද එන්නේ කියලා අද try කරමු. මචන් දැන් තමයි ඉඳාගෙන නයිට් කොමරි 6ක විතර ඉඳන් ගත්ත පොප්පට මාන්සි. අනිත් තමයි සීන් ආයෙ මට වුණා මේ ස්ලීප් පැරලයිසිස් ඉන්න ආයෙ මට වුණා මේ ඉඳාගෙන මට මේ පැත්තේ පිටින් කවුරු හිටන් ඉන්නවා ඒ දැක්ක ඇච්චරයි. ඊට පස්සේ ආයෙ මම නැගිට්ටා.
අකුල් මුතුල්ල ගන්න පට්ටම අමාරු ඒ සීන් එක මේ ඔබට අයි කරලා අන්නන්න එපා අයිතන්නේ කාර මහන්සියට එක්සෝස්ට් ඇති තමයි ඒ සීන් එක එන්නේ දැන් හරි මට විතර ඇති හරි බෝයිස් ඉතින් ඔන්න මේ වීඩියෝ ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් වීඩියෝ ලයික් එකක් දාගන්න අන්න ඔයගොල්ලෝ මේ සීන් එක එලා තියෙනවා නම් ලින්ක් කමෙන්ට් කරන් අන්න එලා නැත්තම් අයි කරලා අන්න එපා කියලා මම කියනවා මොකද පට්ටම ටෙරිෆයින් එක්ස්පීරියන්ස් එකක් එහෙම ආසන්න තියෙන සබ්ස්ක්‍රයිබර්ස් ලයික් දස් අන්සේ ගන්න පොඩි සපෝට් එකක් සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන් යන්න මගේ අන්කේ වීඩියෝ එකේ giveaway winner ඊළඟ වීඩියෝ එක කරන සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන් අන්න එනම් මේ වගේ හොල්මන් වීඩියෝ ගන්න ඕන නම් මේ හැලෝවින් සීසන් එක හොල්මන් වීඩියෝ ඔන්න ඊගොම channel එකත් එක්ක රෙට් වෙන්න කියලා මම ඉල්ලනවා එන ඊළඟ වීඩියෝ සෙට් එක පීස්